මගේ චැනල් එකේ ගොඩාක් වීඩියෝස් ෆෝකස් වෙලා තියෙන්නේ බයෝමෙඩිකල් සයන්ස් ගැන. ඉතින් මම කල්පනා කරා බයෝමෙඩිකල් ඉන්ජිනියරින් කරන ඕගොල්ලොන්ටත් ඔයගොල්ලන්ට යන්න පුළුවන් ජොබ්ස් පහක් ගැන මේ වීඩියෝ එකේදී අද කතා කරන්න. ඉතින් ඔයත් බයෝමෙඩිකල් ඉන්ජිනියරින් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මෙන්න මේ වීඩියෝ එක බලලා ඉන්න. මේකෙදි මම බයෝමෙඩිකල් ඉන්ජිනියරින් ගැන විස්තරයක් අරගෙන ආවා. ඉතින් අද අපි ජොබ්ස් පහක් ගැන විස්තරාත්මකව කතා කරමු. ඉතින් මං අද කතා කරන්න යන ජොබ්ස් පහ තමයි ක්ලිනිකල් ඉන්ජිනියරින්, ඇකඩමියා ඇන්ඩ් රිසර්ච්, ඇප්ලිකේෂන් ස්පෙෂලිස්ට්, සේල්ස් ඇන්ඩ් මාර්කටිං ස්පෙෂලිස්ට්, මෙඩිකල් ඩිවයිස් ඩිසයින් ඇන්ඩ් ඩිවලොප්මන්ට්. එහෙනම් අපි මුලින්ම කතා කරමු ක්ලිනිකල් ඉන්ජිනියරින් ගැන. ඉතින් ක්ලිනිකල් ඉන්ජිනියර් කෙනෙක් වුණාම ඔයාලට මොනවද කරන්න තියෙන වැඩ? ඉතින් ක්ලිනිකල් ඉන්ජිනියර් කෙනෙක් තමයි හොස්පිටල් වල තියෙන මෙඩිකල් ඉක්විප්මන්ට්ස් කැලිබ්‍රේට් කරන්නේ, මේන්ටේන් කරන්නේ, ඒ වගේම රිපෙයාර් කරන්නේ, ඒවල එරර්ස් තියෙනවද එරර්ස් නැද්ද කියලා චෙක් කරලා එරර් ෆ්‍රී විදිහට මේ මැෂින්ස් පවත්වාගෙන යන්න සපෝට් කරන්නේ මෙන්න මේ ක්ලිනිකල් ඉන්ජිනියර් කෙනා තමයි. ඉතින් මැෂින්ස් පාවිච්චි කරද්දී මේ මැෂින්ස් අලුතෙන් ගන්න වෙනවා. ඉතින් ක්ලිනිකල් ඉන්ජිනියර්ස් තමයි හොස්පිටල් වල අලුත් මැෂින් එකක් ඕන වෙද්දී ඒ මැෂින් එක ගන්න ඕන මොඩල් එක මොකද්ද, ගන්න ඕන තැන මොකද්ද, ඔන්න වගේ දේවල් ඩිසයිඩ් කරන්නේ මෙන්න මේ ක්ලිනිකල් ඉන්ජිනියර් තමයි. ඒ වගේම ක්ලිනිකල් ඉන්ජිනියර් කෙනෙක් වුණාම ඔයාලට නර්ස් ලවට සහ ඩොක්ටර් ලව ඒ කියන්නේ මේ මැෂින්ස් යූස් කරන ට්‍රේන් කරන්න වෙනවා. ඉතින් ඒ දේත් මේ ක්ලිනිකල් ඉන්ජිනියර් කෙනෙක්ට තියෙන රෝල් එකක්. ඉතින් ක්ලිනිකල් ඉන්ජිනියර් කෙනෙක් වුණාම ඔයාට ගවර්මන්ට් හෝ ප්‍රයිවට් හොස්පිටල්ස් වල වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ඩයග්නොස්ටික් සෙන්ටර්ස් වල වැඩ කරන්න පුළුවන්. ඉතින් සැලරි ගැන කතා කරොත් එහෙම බේසික් සැලරි එක ෆ්‍රෙෂර් කෙනෙක්ට, ඒ කියන්නේ අලුතෙන් එන ක්ලිනිකල් ඉන්ජිනියර් කෙනෙක්ට ලංකාව ඇතුලේ 40,000 ප්ලස් සැලරි එකක් ගන්න පුළුවන්. ඉතින් එතනින් ඉස්සරහට වා සීනියර් වෙලා ඉස්සරහට යද්දි ඔයගේ සැලරි ලෙවල් එක ඊට වඩා වැඩි වෙනවා. ඉතින් කොයි වගේ කෙනෙක්ටද මේ ක්ලිනිකල් ඉන්ජිනියරින් ගැලපෙන්නේ? ඉතින් ක්ලිනිකල් ඉන්ජිනියරින් ගැලපෙන්නේ හැම වෙලේම hands on equipment use කරන්න කැමති කෙනෙක්ට, ඒ වගේම patients ලත් එක්ක directly support කරන්න පුළුවන් job එකකට hospital environment එක වැඩ කරන්න කැමති නම් ඕගොල්ලොන්ට මේ clinical engineer කියන job එක ගැලපෙනවා. දැන් අපි යමු දෙවැනි job field එකට. ඒ තමයි academia and research. ඉතින් මේක නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා. ඕගොල්ලෝ campus කාලේ ඕගොල්ලන්ට උගන්වන lecturesලා, ඔයාලගේ mentors ඒ වගේම සුපර්වයිසර්ස්ලා, ඉතින් මේගොල්ලෝ අයිති වෙන්නේ මෙන්න මේ ෆීල්ඩ් එකට තමයි. ඉතින් ලෙක්චර් කෙනෙක් විදිහට ඕගොල්ලොන්ට කරන්න දෙන රෝල් එක ඕගොල්ලෝ දන්නවා කියලා මම හිතනවා. ඒ වගේම ඕගොල්ලෝ රිසර්ච් පැත්තට යනවා නම් ඕගොල්ලොන්ට පබ්ලිකේෂන්ස් කරන්න පුළුවන්. ඒ වගේම ලෝකෙට අලුත් මැෂින්ස් ඩිවලොප් කරන්න පුළුවන්. ඉතින් මේ ඇකඩමියන් රිසර්ච් කියන ෆීල්ඩ් එකක් ඉන්ට්‍රස්ටිං ෆීල්ඩ් එකක්. මොකද හොස්පිටල් එන්වයරන්මන්ට් එක වැඩ කරනවට වඩා ඔයගොල්ලොන්ට අලුත් දේවල් අත්හදා බලලා රිසර්ච් සයිට් එකෙන් ඒ වගේ පබ්ලිකේෂන්ස් වැඩි කරගෙන සහ ඔයගොල්ලොන්ට ලෙක්චරර් කෙනෙක් විදිහට කමියුනිකේෂන් ස්කිල් එක හොඳට තියෙනවා නම් ඒ පැත්තෙන් වැඩ කරලා ටිකක් ඉස්සරහට යන්න පුළුවන් ෆීල්ඩ් එකක් තමයි මේ ඇකඩමියා ඇන්ඩ් රිසර්ච් කියලා කියන්නේ. ඉතින් ඇත්තටම කොහෙද ඔයගොල්ලොන්ට වැඩ කරන්න පුළුවන් මේ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට ගියොත්? ඉතින් ඔයගොල්ලොන්ට යුනිවර්සිටිස් වල වැඩ කරන්න පුළුවන්. ඒවා ප්‍රයිවට් වෙන්න පුළුවන්, ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වෙන්න පුළුවන්. ඒ වගේම රිසර්ච් ඉන්ස්ටිටියුට් වල වැඩ කරන්න පුළුවන්. ගවර්න්මන්ට් රිසර්ච් ඉන්ස්ටිටියුට් තියෙනවා. ඒ වගේම රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් ඉන්ස්ටිටියුට් වල වැඩ කරන්න පුළුවන්. ඉතින් මේක සුපිරි ෆීල්ඩ් එකක්. ඇකඩමියා රිසර්ච් පැත්තට ඔයගොල්ලොන්ට යන්න කියලා මම ඉන්වයිට් කරනවා. ඉතින් ඔයාලගේ සැලරි එක ඩිපෙන්ඩ් වෙනවා, වේරි වෙනවා ඔයගොල්ලෝ වැඩ කරන ඉන්ස්ටිටියුට් එකේ. ඒ වගේම ඔයගොල්ලෝ ඇකඩමියා පැත්ත සහ රිසර්ච් පැත්ත කියන්නේ සම්බන්ධ වුණාට දෙපැත්තක්. ඉතින් ඒකෙදි ඔයගොල්ලෝගේ සැලරි එක වේරි වෙන්න පුළුවන්. ඉතින් කොයි වගේ කෙනෙක්ටද ගැලපෙන්නේ මේ ෆීල්ඩ් එක? ඉතින් ඕගොල්ලෝ කැමති නම් මෙන්ටරින් කරන්න, ඒ වගේම ලෙක්චරින් කරන්න, සුපර්වයිසින් කටයුතු වලට, ඒ වගේම ඔයගොල්ලෝ කැමති නම් අලුත් රිසර්ච් කරන්න, එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ නමට පබ්ලිකේෂන්ස් කරන්න ඔයගොල්ලන්ට හොඳ ගැලපෙන ෆීල්ඩ් එකක් තමයි මේ ඇකඩමියා ඇන්ඩ් රිසර්ච් කියලා කියන්නේ. ඉතින් තුන්වෙනි ජොබ් එක තමයි ඇප්ලිකේෂන් ස්පෙෂලිස්ට්. ඉතින් මේක මෙඩිකල් ඩිවයිස් කම්පැනිස් වලට සම්බන්ධ වෙන ජොබ් එකක්. ඉතින් මේ ජොබ් එකේ රෝල් එක මොකක්ද? ඇත්තට මේ ජොබ් රෝල් එකේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙඩිකල් ඩිවයිස් ඉන්ස්ටෝල් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ මෙඩිකල් ඩිවයිස් ඉන්ස්ටෝල් කරන හොස්පිටල්ස් එහෙම නැත්නම් ඩයග්නොස්ටික් සෙන්ටර්ස් වල අපි කියන්නේ ලැබ්ස් කියලා. ඉතින් ඒ වල ස්ටාෆ් එක ට්‍රේන් කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මේ මැෂින්ස් යූස් කරන්නේ කොහොමද කියලා නිකන් ගිහලා ඉන්ස්ටෝල් කරලාවට හරියන්නේ නැහැ. ඒ වගේම ඔයගොල්ලෝ ඒගොල්ලන්ට හොඳ එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න ඕනේ මේ මැෂින්ස් ගැන. ඒ වගේම සයිට් විසිට් යන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරාම ඒ ඉන්ස්ටෝල් කරපු මැෂින් එකේ ඉෂුව එකක් එනවා නම් ඔයගොල්ලෝ එතෙන්ට ගිහිල්ලා ඒක ෆික්ස් කරලා දෙන්න ඕනේ. ඇප්ලිකේෂන් ස්පෙෂලිස්ට් කියන්නේ ඕනම මෙඩිකල්
ඩිවයිස් කම්පැනි එකක මාර්කටිං ස්ටාෆ් එකේ ටෙක්නිකල් පර්සන් තමයි මේ ඇපලිකේන් ස්පෙශලිස් කියලාගේ ඉති මෙඩිකල් ඩිවයිස් මනිෆක්චරින් කම්පැනිස් වල තමා ඇපලිකේන් ස්පෙශලිස්ට ගොඩාක්තුරට ජොබ්ස් තියෙන්නේ ඉතින් ඕගොලු දන්න කම්පැනිස් කීපයක් කිවොත්තෙම සිස්මෙක් එක නිකෝන් එක ඔලිම්පස් එක ඉති වගේ කම්පැනිස් ගොඩක් තියෙනවා ඒවගේම ඔගොල්ලොන්ගේ සැලරි රේන්ජ එක එන්ට්‍රි ලෙවල් එකේ දිදම් ඔගොල්ලොන්ට 45,000 ප්ලස් සැලරි එකට යන්න පුළුවන් ඉතින් ඕගොල්ලෝ එක්ස්පිරියන්ස එකත් එක්ක මේ සැලරිය එක වැඩි කරගන්න පුළුවන් ඉතින් කොයි වගේ කෙනෙක්ටද මේ ජොබ් එක ගැලපෙන්නේ ඉති මේ ජොබ් එක ගැලපෙන්නේ ඔගොල්ලො ට්‍රවල් කරන්න කැමතිනම් ඒවගේම ටෙක්නිකල් නොලේජි ඔගොලොන්ට හොඳර තියෙන වනන් ඒවගේම කමිනිකේෂන් ස්කිල්ල එක පවත්වගෙන මේ අපි ගෙන ඔයා වැඩ කරන තැනම නෙමේ මේ ජොබ් එක කරති නොගොල්ල ෆිල් විසිට යන්න තියෙනවා ඉති ඒවගේ දැන්වල කමිනිගේට් කරලා ඔගොල්ලො ට්‍රවල් කරන්න කැමති ටෙක්නිකල් නොලෙජ් ඇත එකතු වෙච්ච වලා වගේ බන්ඩල එකක් තියෙන කෙනෙක්නම් ඉතින් මේ ජොබ් එක වාලට ගැලපෙන ඉති හතරවෙනි ජොබ් එක තමයි සේල්සන් මාර්කටිං ස්පෙශලිස්ට ඉතින් නමෙන්ම තේරෙනවා ගොලට මොකක්ද කරන්න තියෙන්නේ කියලා සේල්සන් මාර්කටිං ස්පෙශලිස්ලත් අයිති වෙන්නේ මාර්කටිං ෆිල්ඩ් එකට එතකොට ඕගොල්ලො ඕනම මෙඩිකල් ඩිවයිස් මනිෆක්චරින් කම්පැනි එකක මාර්කටිං එකන සේල් ස්ටාෆ් එකට තමයි අයිති වෙන්නේ ඔගොල්ලොන්ට තියෙන්නේ ඔල අලුතෙන් හදන මැශීන්ස් නැතන් ඉන්ස්ට්‍රමන්ට්ස් ගිහිල්ලා ඉන්ට්‍රඩියස් කරන්න මෙඩිකල් ලැබ්සල්ට ඒවගේම හොස්පිටල්ස් වලට මෙතනති යෝගොල්ලොන්ට තියෙන එක වාසියක් තියෙනවා මෙතන යෝගොලොන්ට පොඩික් මිෂන් එකක් ගන්න සමහර කම්පැනිස් වලින් පුළුවන්කම ලැබෙනවා ඉති ඕගොල්ලොට වැඩ කරන්න පුළුවන් මෙඩිකල් මනිෆක්චරින් කම්පැනි සේවගේම ෆාමසිටිකල් කම්පැනිස් වල ඉති ඕගොල්ලොන්ගේ බේසික් සැලරි රේජක 45,000 ප්ලස් වලින් පටන්ගන්නේ වගේ මර කමිෂන්ස් වලින් ඔගොලොට යම්මින් කම්ම එකක් ගන්න පුළුවන් ඉති මේ ජොබ් එක ගැලපෙන්නේ ඕගොල්ලො කතා කරන්න කැමතින ඒවගේම කමියනිකේට් කරන්න හොඳට පුළුවන්නම් ඔගොල්ලොන්ට ටෙක්නිකල් නොලෙජ් එක සහ මේ කමිනිකේෂන් ස්කිල්ල එකක් එක් මාර්කටින් කියන පැත්ත හොඳර තියෙනවන මේ ජොබ් එක වාට හොඳට ගැලපෙන ජොබ් එක ඉතින් පස්වනි සහ අවසාන ජොබ් එක තමයි මෙඩිකල් ඩිවයිස් ඩිසයින් ඇන් ඩිවලොප්මන් ඉතින් මේක ඕගොල්ලොන්ට තවත් හොඳ ඔප්ෂන් එකක් ඕගොල්ලො අලුත් දේවල් මේ ලෝකට ගන්න කැමති කෙනෙක් නම් එතකොට මෙතන දියගොලොන්ට කරන්න තියන්න ඔගොල මුලින්ම ඩොක්ටර්ස්ලා එම නැත්තන් ඔගොල්ලොන්ගේ කලිනිසියන්ස්ලා එක පොඩ්ඩක් කතාබහ කරලා මොනවද තියෙන ප්‍රශ්න එතකට මෙඩිකල් ඩිවයිස් යස් කරද තියෙන ප්‍රශ්න විස දන්න පුළුවන් ඕගොල්ලොන්ට ඒ ප්‍රශ්න අඳුරගෙන ඒවට විසදුම් විදිට අපි කියමු තියෙන මැසින් එක කොගොල්ලොන්ට ටිකක් ඉම්පරූ කරන්න පුළුවන් එම නැත්තම් අලුත් මැසින් එකක් ඩිසයින් කරන්න පුළුවන් ඉති මේක ටිකක් ඉන්ට්‍රෙස්ටිං ඒවගේම ක්‍රියේටියව් ජොබ් එකක් කෝගොල්ලොන්ට අලුත් දේවල් ක්‍රියේට් කරන්න ගොඩාක් චාන්සකත්තින ජොබ් එකත් තමයි මේ ජොබ් එක ඉතින් මේ ජොබ් එකන ටිකක් ලංකාවේ අඩුයි ඒවගේ මොගලොට වැඩ කරන්න වෙන්න මෙඩිකල් ඩිවයිස් මනිෆක්චරින් කම්පැනිසි ලෝගලට බ්‍රෝඩ් යනවන හොඳ ජොබ් එකක් මේක ඉතින් මේ ජොබ් එක වලට ගැලපෙන්නේ වාලා ඉලෙක්ට්‍රොනික්ස් ඉනෝවේෂන් පැත්ත ගොඩක් ආස කෙනෙක් නග ටෙක්නිකල් නොලෙජ්ජක හොඳර තියෙන කෙනෙක් නම් ඒවගේම බයලෝජි මිටිසින් පැත්ත ගැනත් යම් අයිඩිය එකක් තියෙන්න ඕනේ ඉති ඒ වගේ කට්ටියට මේ ජොබ් එක හොඳට ගැලපෙන ඉතින් මේ විඩියකි මම උත්සාහ කරේ ඕගොල්ලොන්ට බයෝමඩිකල් ඉංජිනීරිං වලින් යන්න පුළුවන් ජොබ්ස් පහක් ගැන දල වශයෙන් අයිඩික කරගෙන එන්න ඉති ඕගොල්ලොට පුළුවන් තව රිෆ කරන්න ඉන්ටරෙට් එක රිෆ කරල ඔගොලොට යන්න ආස ජොබ්ස් තියෙනවන ඒවා විස්තර හොයා බලන්න පුළුවන් ඉතින් මේ දේවල් මේ සැලරිස් ගැන කතා කරපු දේවල්න ඇත්තට ම ඉන්ටරෙට් එකෙන් ගත්ත විස්තර තිය දේවල් වෙනස් වෙන්න පුළුවන් ඉතින් ඕගොල්ලො ඔගොලොන්ගේ ඇලුමිනිලා ගැන කලින් ඔගොලොන්ගේ බැජසලින් අවට්ච්චා ඉන්නවන කතාබා කරලා විස්තර කතා කරලා මේ දේවල් දැනගන්න ඉතින් මේ වගේ තව වැලියබල් විටියකින් අපි අය හම්බ